ස්කින් කෙයාර් රුටින් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම නිකන් යකෙක් වගේ අන්න මේ නිකන් සුදු පාට බලන්න කරන්න එකමාරු. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. Hi ළමයි, welcome back to my YouTube channel. අද මාලත් එක්ක ස්කින් කෙයාර් රුටින් එකක් ෂෙයා කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම හැමදාම හෙයාර් කෙයාර් රුටින් කියනවා වගේ මට හිතුණා ඔයාලත් එක්ක ස්කින් කෙයාර් රුටින් එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් කාලයකට පස්සේ මම මේ ස්කින් කෙයාර් රුටින් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මට හිතුණා මම එදාලට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන වීඩියෝ එකක් කරා. ගොඩක් අයට මෙසේජ් දාලා තිබ්බා කේ අනිවාර්යෙන්ම අපිට ඒක යූස් කරන විදිය පොඩ්ඩක් වීඩියෝ එකකින් අරන් එන්න කියලා. සහ මම කොහොමද මගේ ස්කින් එක මේ වගේ ලයිට් විදියට තියාගන්නේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඉතින් මේ විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එහෙනම් බලමු මම කොහොමද මගේ ස්කින් කෙයාර් රුටින් එක කරන්නේ කියලා. ඉතින් මම මේ තුන යූස් කළා තමයි ස්කින් කෙයාර් රුටින් එක අද ඔයාලට අරගෙන එන්නේ. මේකෙන් එකයි හොඳේ ගන්න. ඉතින් මේක ගැන ස්පෙෂලි කියනවා නම් මේක ඉන්ස්ප්‍රේ එකේ වගේම මේක මම ඔයාලට මතකද පෙන්නුවා අර ෆේස් මාස්ක් එකක් කියලා මේක. අර මම ඔයාලට කිව්වේ මැටි වගේ කියලා. මේක තමයි ඒ. ඉතින් මම මේක වැටුණා. කමක් නැහැ. දැන් ඉතින් මම මේක යූස් කරන විදිහ ඔයාලට ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මුලටම මේක යූස් කරන්න කලින් මම හැමදාම කරනවා වගේ ෆේස් වොෂ් එකකින් හොඳට මූණ හොද ගන්න. අනිවාර්යයෙන්ම ක්ලීන් කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේක යූස් කරන්න. මේක යූස් කරන්න ඕනේ ටිකක් වතුරත් එක්ක මූණ තියෙනකොට. මම ඩක්කලා වතුර චුට්ටක් මූණට දාගෙන මම ටවල් එකෙන් හොඳට පීදගත්ත නිසා එක්කම ගියා. ඉතින් මම ඩක්කලා එහෙලා මේක චුට්ටක් වතුර ස්ප්‍රේ කරගෙන යනවා. ඉතින් මම හන ලාවට මූණට වතුර චුට්ටක් දාගෙන ආවා. ඇත්තටම මම යූස් කරන්නේ මම මොකද ටූල් එකක් නැහැ. මම අතින් තමයි කරන්නේ. අතින් කරන එක ලේසි. මම ගන්න හදන්නේ වතුරත් එක ගා ගන්න කියන්නේ ඇත්තටම මේ වතුරත් එක ගෑවම ළමයි හොඳට හිටිනවා ඒක. මෙන්න ගා ගන්න ඕනේ. ඇසට ගා ගන්න එපා. ඇසට ගා ගන්න නැහැ. මම යූස් කරන විදිහ මම ඔයාලට ගේන්නේ all with ගෑවුණා කමක් නැහැ. දැන් මම මේක හොඳට මූණට ඇප්ලයි කරගෙන ඉන්නේ. මේක මම විනාඩි 15ක් විතර මූණේ තියාගෙන මේක ඊට පස්සේ නිකන් අර මැටි ගෑවා වගේ තමයි මූණ අර හොඳට හයි වෙනවා. හයි වුණාට පස්සේ මේක හොඳට වොෂ් කරන්න ඕන. එතකන් විනාඩි 15ක් එහෙම A few moments later. යකෙක් වගේ විනාඩි 15කට පස්සේ මම මේ තියෙන මගේ මූණ මේ පේනවාදී හොඳටම දැන් මේක මූණට ඇබ්සෝබ් වෙලා ඒ වගේ ෆේස් මාස්ක් එක හොඳට මූණට කියන්නේ ඇල්ල තියෙන්නේ. දැන් හදන්නේ මම මේක රිමූව් කරගන්න. එන්න මාත් එක්ක රිමූව් කරගෙන ඉමු එහෙනම්. මම මූණ හොඳට වොෂ් කරගෙන ආවා. මම මූණ හොඳට වොෂ් කරගෙන ආවා. මේ දැන් මගේ මූණ බෑග් එකෙන් වෙන්නේ ආලගේ ඩාර්ක් ස්පොට් වගේම කුරුලෑ වගේ දේවල් එන්න තියෙනවා නම් ඒක නැති කරනවා. මම මේක යූස් කරන සාමාන්‍යයෙන් සති ඊට එකපාරක් වගේ කරනවා. මම හැමතිස්සෙම කරන්න බෑ. හරි කම්මැලි හිතෙන නිසා. ඉතින් මම තමයි පේන්නේ මගේ මූණ නිකන් අර එළියක් වගේ ඇවිල්ලා. විශේෂයෙන් තව දෙයක් මේකෙන් මූණ එක කියන්නේ සුදු වෙනවා. කියන්නේ අපි හිත බවට පිච්චිලා වගේ තියනවා නම් මේකෙන් ඒක නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේක තමයි මූණට
ඇප්ලයි කරන්න යන්නේ. මේක ඇත්තම කියුතින් මේ ෆේස් මාස්ක් කොරියන් වලින්ම හදන එකක් තමයි මේක. මේකින්ස් ෆ්‍රී එකක්. ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි එකක් තමයි මේක. ඉතින් මට හරි ආසයි. කොරියන් නිසා මම ගොඩක්ම ආසයි. ඉතින් මේක තමයි. දැන් මම මේකට මොනට ඇප්ලයි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ කේශ කලාවේ ෆිල්ටර් මෙහෙම. හරි අමාරුයි නේ. දැන් මම මේක මේ විදිහට මේක මේ විදිහට මෙහෙම දාගන්න ළමයි. කටට මෙන්න. දැන් නම් මම නිකන් යකෙක් වගේ. මේකත් විනාඩි 20ක් වගේ තියලා ඊට පස්සේ මේක ගලවලා දාන්න පුළුවන්. 20ක් පැය භාගයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. A few moments later. මේක විනාඩි 20ක් පැය භාගයක් අතර තියාගත්තා. දැන් මම හදන්න මේක රිමූව් කරන්න. මම දැන් හදන්න මේක රිමූව් කරන්න. රිමූව් කරමු. කොරියන් ස්කින් එකක් වගේ. ආයෙත් මේක මේ විදිහට චුට්ටක් මෙහෙම ගා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම තේ ඇප්ලයි කරන්න. මොකද අපරාධනේ. ඒකද විසි කරන්න එපා. ඊට පස්සේ මම ආයෙත් විනාඩි 5ක් විතර මෙහෙම මොනේ තියාගෙන ඉන්න පොඩ්ඩක් ඇබ්සෝබ් වෙනකන්. ඊට පස්සේ මම මේක වොෂ් කරනවා. ඔයාලට පේනවා ඇති මගේ වෙනස හරිම ලස්සනයි ඇත්තටම. මම නෙමෙයි ලස්සන. මම කේක් දැම්මම පස්සේ අමුතු බ්‍රයිට්නින් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා ළමයි. ඇත්තටම මාර ෂොක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ වගේ ගෙදරදි පැක් එකක් දාගන්න. එකමාරු. ඊට පස්සේ මම යූස් කරනවා මගේ ක්‍රීම් එක. මේක තමයි මම ෆේස් මාස්ක් එක දැම්මට පස්සේ යූස් කරන ක්‍රීම් එක. මේ තියෙන්නේ ෆේස් මාස්ක් එක දැම්මට පස්සේ යූස් කරන මොයිස්චරයිසින් ක්‍රීම් එක. දැන් මම යූස් කරන්න යන්නේ. ඊට පස්සේ මම අන්තිමට යූස් කරනවා මගේ ෆේවරිට් ලිප් බාම් එක. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ඉතින් මෙන්න මේ තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එක වෙන්නේ. මම ගෙදරදි කරගන්නේ. කියන්නේ මම ආයෙත් ඔයාලට හෙයා කෙයාර් රුටින් එකක් මේ ළඟදිම අරගෙන එනවා. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් මගේ බ්ලොග් වලින්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම ආයෙත් ලස්සන වීඩියෝ එකක් කරගෙන එකක් හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවනේ. Thank you for watching. Bye bye.